ඔබට හිතනවා ඇති ජීවිතය කියන්නේ මොකක්ද කියලා. දියඇල්ලක් රාත්‍රියක් එක්ක ගත කරන මේ මොහොත ජීවිතයට පුදුමාකාර වූ හැඟීමක් දනවන අවස්ථාවක් කියලා අපට දැනෙනවා. මේ ඇහෙන ශබ්දය ජීවිතයට එක්තරා විදිහට සාමකාමී හැඟීමක් දනවනවා. ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්. ජීවිතේ හිතට සමතුලිත බවක්, ජීවිතයට සැහැල්ලුවක් එකතු කරන්නට අපි මේ වගේ සබහාදහමික පරිසරයක් වෙතාවම ජීවිතේ පුදුමාකාර සැනසිලිවන්ත භාවයක් වෙනවා. දියඇලි ගැන බොහෝ ප්‍රවාද තියෙනවා. මලකන්ද ඇල්ල වැනි ස්ථානවල ප්‍රාග් ඓතිහාසික මානවයා වාසය කරපු බවට කියවෙනවා. ඔබට දැනෙනවා ඇති කොයිතරම් මිනිසුන්ගේ ජීවිත එක්ක මිනිසුන්ගේ හැඟීම් එක මේ පරිසරය මිනිසුන්ගේ ජීවිතයේ තියෙන ආදරය සැහැල්ලුව කොයිතරම් සමාන වෙනවද මේ වගේ රාත්‍රියක. ජීවිතය කියන්නේ හරි අමුතු දෙයක්. ජීවිතයට සංස්කෘතික නැමැති ඇඳුම් ආයිත්තන් එකතු කරන්න ජීවිතයට වඩාත් වර්ණවත් භාවයක් නැති කරන්න. ජීවිතයේ පරම්පරාවෙන් පරම්පරාවට ජීවිතවලට මේ අලුත් ඇඳුම් කොයිතරම් විදියට ජීවිතයට ආලෝකයක් නැවුම් බවක් එකතු කරනවා. මේ වගේ සෞන්දර්යාත්මක තැනක ඉන්නකොට ඔබට ඇහෙන ඇති රැහැයියන්ගේ හඬ, ගෙම්බන්ගේ නාදය, දියඇල්ලේ ශබ්ද රටාව, ඒ පරිසරය අපිට කියන්නේ පුදුමාකාර වෙච්ච මානසික සතුටක්. අපි හරියට දුවනවා එහාට මෙහාට ගත කරනවා. හරියට වාහනයක් වගේ ජීවිතේ. එතනින් නගිනවා මෙතනින් බහිනවා. මිනිස්සු හිතනවා හැබැයි ජීවිතේ මෙහෙමයි කියලා. නැහැ. සබහාදහමත් එක්ක මිනිසුන් ජීවත් වෙනවා කියලා කියන්නේ සැබෑවින්ම ජීවිතේ දැනෙනවා කියලා කාරණා. මේ සෞන්දර්යාත්මක බව ඇතුලේ කොයිතරම් මේ මොහොත අපිට ආනන්දයක් ජීවිතයට සුන්දරත්වයක් එකතු කරනවාද? මේ රැහැයි නාදය අස්සෙන් ජීවිතේ කවිය අපිට රසවත්ව හිතට දැනෙනවා. ඒක හරි ගැඹුරු කවියක්. ඒක ඇත්තට බහුමානීය කවියක්. බොහෝ තැන්වල පුදුමාකාර රසවත් මුසු වූ තැන් බොහෝමයි. ඒක එක්තරා විදියට සංස්කෘතික අනන්‍යතාවක් කියලා අපිට දැනෙනවා. මේ හැම ඉතිහාසයක් ඇතුළෙම ප්‍රවාදයක් ඇතුළෙම ජීවිතයට බොහෝ මගක් පෙන්වනවායි කියලා අපිට හිතෙනවා. දියඇල්ල එක්තරා විදියට හරිම භයංකාරයි. විශාල හඩක් ඔබට ඇහෙනවා. හැබැයි ඒ දිය දහරා ගලා යන ජීවිතයක් එසේම කොතරම් බාධා කොතරම් ගැරහි ආවත් ඒ ගඟ ගලනවා. ඒ දිය දහරාවන් ගලනවා. ජීවිතය කියන්නේ ඒ වගේ එකක්. ඒ හැම මොහොතකම අපි අප්‍රතිහත ධෛර්යයෙන් ශක්තියෙන් මේ හැම අභියෝගයක්ම අපි දිරන්න අවශ්‍යයි. එක පැත්තක මේකේ අවධානමක් තියෙනවා. දියේ ගෙනෙන්නත් පුළුවන් ජීවිතේ. දියේ ගිලින්නේ නැතුව ජීවිතේ දියේ සතුටු වෙන්නත් පුළුවන්. මේ හැම දෙයක්ම අපි ජීවිතේ සිහිපත්ව අවබෝධයෙන් තේරුම් ගන්න ඕනයි කියලායි අපි විශ්වාස කරන්නේ. හැම විටම දියඇල්ල කියන්නේ ඔබේ ජීවිතය කියලා එක අපිට දැනෙනවා. මේ දියඇල්ල ජීවිතේ පාරිශුද්ධත්වයෙන් පවතිනවා නම් මොනතරම්
සතුටක්ද මොනතරම් සෑහලුවක්. මේ හැම පරිසරයක්ම ජීවිතය වගේ අපි රැක බලා ගන්න ඕනේ. ජීවිතයේ හැම හැඟීමක්ම අපි ලස්සනට රැක බලා ගන්න. මේ මානුෂීය ගනුදෙනුව ඔබ හොඳින් තේරුම් ගනින්න. මේ රැහැයි හඬ ඇස්සෙන් ඇහෙන්නේ අපේ ජීවිතයේ කතාව. එක අවස්ථාවක රළු වෙන්න පුළුවන්. එක් අවස්ථාවක මෘදු වෙන්න පුළුවන්. එයයි මේ දියඇලි වල ස්වභාවය. එයයි මේ ජල දහරාවල ස්වභාවය. මේක එක්තරා විදිහකට මට මතක් වෙනවා මාකා කෙලි ඇල්ල. මේ ලස්සන ප්‍රවාදයක් තියෙනවා. වීදිය බණ්ඩාර රජුගේ ජීවිතේ ප්‍රේමය අහිමි වෙන්නේ මෙන්න මේ ඇල්ල. අපිට බොහෝ ඉතිහාසගත කතා තියෙනවා. රාජ සමයන් වල රජවරුන්ගේ විසෝරු කොතරම් ඇලි වලට පැන මිය ගොස් ඇද්ද. මේ ඇලි එක්තරා විදිහට මිනිසුන් හිතුවේ ඒක බිසෝ ඇල්ල කියලා. බිසෝරු නාන්න ගිහිල්ලා පැනලා දිවි අහිමි වුණාම ඒක කියනවා බිසෝ ඇල්ල කියලා. ඉතින් බලන්න මිනිසුන්ගේ හැඟීම් කොතරම් අපි කියන්නේ දිය එහෙමයි. ජලය දියඇලි වල සංස්කෘතික වටිනාකම් මෙසේය. මේ ගැඹුරු සංකේතාත්මක ජීවිතය, මේ ගැඹුරු දාර්ශනික වටිනාකම් නැති ජීවිතය අපි නැවත නැවත කියමු. සෝභාදාම ඔබට පෙනෙන මානේ ඇස්මානේ හරිම සෞන්දර්යාත්මකයි, හරිම නිර්මාණවේදී. මානව ජීවිතයක පුදුමාකාර ගතිකත්වයක්, අර්ථවත් බවක් ඇති කරන මහා ලස්සන චිත්‍රයක්. ඒ නිසා දියඇල්ලෙක් අපි බොහෝ කතා කරනවා. අඳුර බිඳෙන මේ යාමය ජීවිතයට දැනෙන්නේ පුදුමාකාර වෙච්ච පුදුම දෙයක්. රාත්‍රියේ දියඇල්ල එක්තරා විදිහක භයානකයි. මා මේ රැඳී සිටින මොහොතත් අතිශයින්ම භයානකයි. මේ මොහොත ඒ භයානක වුණත් ඒ භයානකකම ඇතුලේ පුදුමාකාර ජීවිතයක අලුත් බවක් එකතු කරනවා. අලුත් රටාවක් ජීවිතයට එකතු කරනවා. අඳුරු කාල පරාසයේ නික්ම අලුත් එළියක් හිට උදෑසන උදාවේ. එසේනම් මේ එළියෙත් අපි එක්කෙමු. සුබ රාත්‍රියක්. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.